SSRF ඒවත් නැත්නම් server side request forgery කියන vulnerability එක web based vulnerability එකක් සාමාන්‍යයෙන් attackers ලා use කරන internal තියෙන application සහ external applications access කරන්න vulnerable server එකක් through. For example ඔය හිතුවොත් server එකක් තියෙනවා කියලා ඒ server එක ඇතුලේ internal applications URL දුවන්න පුළුවන්, APIs තියෙන්න පුළුවන්, තව externally ඒකට විතරක් access කරන්න පුළුවන් type එකේ දේවල් තියෙන්න පුළුවන්, servers තියෙන්න පුළුවන්. ඒවා විතරක් ඔයාට internal විතරක් access කරන්න පුළුවන් ඒවා ඔයාට SSRF එක through ඒකට access කරන්න පුළුවන් වගේ දේවල් හම්බෙන්න පුළුවන්. For example admin panels වගේ තව වෙන servers වලට pivot කරලා chance එකක් හම්බෙනවා. SSRF එහෙම නැත්නම් server side request forgery කියන vulnerability exploit කරලා. ඉතින් අත සම්පූර්ණයෙන්ම ඉවර කරලා දානවා Portugal apps වල තියෙන SSRF vulnerabilities lab ටික. මේ ඔක්කොම මම time stamp enable කරලා තියෙනවා. time stamps වල අවශ්‍ය lab එක තෝරගෙන බලන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න පුළුවන්. අනිත් එක මේ ඔක්කොම labs වලට write ups ටික මම දාලා තිනවා මගේ blog එකේ. ඒකේ link එක මම description එකේ දාලා තිනවා. ඔයගොල්ලන්ට මාත් එක්ක ඒක කරන් යන අතරතුරේ ඔයගොල්ලන්ට blog එකේ ගිහලා check කරන්න පුළුවන්. ඒ write ups ටික neat මම quality එකට ඔයගොල්ලන්ට දාලා තියෙනවා. ඉතින් අපි සම්පූර්ණයෙන් වැඩේ පටන් ගමු. මෙතන මම සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ Burp Suite community edition එකකින් කරන මේවා ටික. එකක් දෙකක් මම සාමාන්‍යයෙන් out of band වගේ දේවල් ගාදී මම professional edition එකට මාරු වෙනවා. but real world එකේ ඔයාලට professional එක ඇත්තටම ඕනේ නැහැ. but Portugal apps වල ඔයාලට professional එක ඕන වෙනවා out of band related මේවා ගන්න. මොකද ඒගොල්ලෝගේ servers වල විතරයි ඒක redirect වෙන්නේ. ඉතින් ඔයාලට community එකේ තියනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේ labs ඔක්කොම සම්පූර්ණයෙන් free. ඔයාලට SSRF කියන්නේ මොකක්ද කියලා පොඩි idea එකක් තියෙනවා නම් ඔයාලට සම්පූර්ණයෙන් මේ labs ඔක්කොම ටික කරන්න පුළුවන්. write ups ඔක්කොම මෙතන තියෙන හින්දා. so අපි සම්පූර්ණයෙන් වැඩේ පටන් ගමු. ෆස්ම ලැබ් එක විදිහට අපි කාන්නේ බේසික් SSRF against local server කියන ලැබ් එක. මේක මෙයා කියනවා මේක stock check feature එකක් තියනවලු internal system එකෙන් data fetch කරන. solve කරන්න නම් ඔයාට කියනවා admin panel එක access කරලා local host වල admin කියලා directory එකේ තියෙන sorry URL එක path එකේ තියෙන delete කරලා user Carlos. ඉතින් මම normally ඉතින් lab එක access කරගන්නවා. මම normal view details කරලා බලනවා මේක තියෙන check stock කියලා button එක. මම Burp Suite intercept එක on කරලා ඒක capture කරගන්නවා ඒ request එක. ඒතකොට පේනදී post request tag කරන stock API ගේ URL එකකුත් එක්ක. මම මේක repeated දාගෙන සම්පූර්ණයෙන් forward කරලා intercept එක off කරගන්නවා. ඒතර අපි මෙතන normal send කරාම ඔයාලට මෙතන පේනදී 957ක් කියලා මෙයා දෙනවා. ඔයාලට මෙතන click කරත් ඒක random වෙනවා. ඔයා මෙතන send කරොත් ඒක ආයෙ random වෙනවා. ඉතින් මෙතන තියෙන මේ value එක තමයි මෙතනට එයා මේව කරන්නේ. දාන්නේ. අපි මෙතන පේනවා ඇති මෙතන URL encode කරපු URL එකක් තියෙන මෙතන සම්පූර්ණයෙන්ම. ඔයාලට මෙතන inspector එක කියලා බහන්න පුළුවන් මොකද්ද මේ URL එක තියෙන්නේ කියලා. එතකොට එයා internally මෙන්න මේකට API එකට call එකක් කරාට පස්සේ මේකෙන් response කරලා ඇත්තට මෙතන එයා පෙන්නන්නේ. මම දැන් කරන්නේ මේ එතන directly එයා මෙතන URL එකක් මේව කරනවානේ call කරනවානේ. මම මෙතනට එතන ඒකේ response විදිහට තමයි ඔයාලට මෙතන output එක දෙන්නේ. මම දැන් බලනවා ඔයාලට මෙතනට internal server එකේ access කරන්න පුළුවන්ද කියලා. දැන් ඔයා හිතන්න දැන් මෙයා කියනවානේ admin එක මේව ගන්න කියලා. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකේ මෙතන admin එකක් තියෙනවා. මම normally විදිහට /admin එක access කරලා බලනවා. ඔයාලට පේනවා ඇති එයා කියනවා admin panel එක access කරන්න පුළුවන් ඔය administrator කෙනෙක් නම් නැත්නම් ඔයා loopback එකෙන් access කරනවා විතරයි කියලා. අපි loopback කියලා සාමාන්‍යයෙන් කියන්නේ local host. ඒ කියන්නේ සමහරලාට ඔය සමහර application වල real world එකේ වුණත් ඒගොල්ලෝ අර lazy හින්දා internal users ලාට විතරක් ඒක කිසිම authentication නැතුව access කරන්න දීලා තියෙනවා. ඒතකොට එළියට යද්දි සම්පූර්ණ web application එක WAF through proxy through යද්දි ඔක්කොම authentication අරාම ඒව ඕන වුණාට internally කවුරු හරි server එක run වෙන machine එකේ හරි ඒ subnet එකේ කවුරු හරි නැත්නම් ඒ machine එකේ local host එකෙන් කවුරු access කරාම සමහරලාට ඒක authentication මොකුත් නැති වෙන්න පුළුවන්. දැන් ඇත්තට මෙතනක් තියෙන ඒ වගේ scenario එකක් තමයි. ඔයාලට ගන්න පුළුවන් මේ කෙලින්ම සම්පූර්ණයෙන් අයින් කරලා මෙතන local host admin ගහලා බලන්න. ඔයාලට access කරන්න පුළුවන්ද කියලා ඒක admin panel එක. මේක send කරාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති output එකක් එනවා. ඔයාලට මේක render කරලා බලන්න පුළුවන්. සම්පූර්ණ admin panel එක අපිට දැන් access හම්බ වෙනවා. ඔයාලට මෙතන vino delete කරන, Carlos delete කරන සම්පූර්ණ admin panel එකට access දැන් හම්බුණා. අපි ඒක හම්බුනේ අපිට මේ SSRF through. ඒතර මෙතන ඇත්තටම scenario කොනේ ඔයා external application එකකින් external vulnerable application එකකින් internal තියෙන path එකක් access කරපුවා තමයි ඔයා කරේ. ඒකට තමයි අපි server side request forgery නැත්නම් SSRF කියන vulnerability කියලා කියන්නේ. ඔයාලා දැන් pretty එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් HTML version එකේ code එක. ඒතකොට මෙතන පේන දැන් මෙතන render එකේ ඔයාලට button එක click කරන්න ඇත්තට බෑනේ. මට මේ button එක call කරන මේක විතරයි ඇත්තටම ඕන. අපිට ඕන Carlos edit කරන්න විතරනේ. ඔයාලට පුළුවන් මෙයා දීලා තියෙනවා Carlos edit කරන්න මෙන්න මේක තමයි call කරන්න ඕනේ කියලා. මම මොකද මේක සම්පූර්ණයෙන්ම copy කරලා ඉවර වෙලා මෙතනට එක දාගන්නවා. මම මේක දැන් send කරාට පස්සේ මොකද වෙන්නේ? lab එක සම්පූර්ණයෙන්ම solve වෙනවා. මෙයා මෙතන මේකකුත් දෙනවා found කියලා redirect කරනවා. ඔයාලට ආයෙ පුළුවන් admin panel එක access කරලා බලන්න. ඔයාලට පේනවා ඇති user deleted successfully වෙලා තියෙනවා. ඔයාලට Carlos කිය delete කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එහෙම කරලා අපිට පුළුවන් වුණා මේ lab එක සම්පූර්ණයෙන්ම solve කරන්න.
අපි දැන් ගානන basic SSRF against another backend system කියන lab එක. මෙයා කියනවා මේකෙත් ඉස්සෙල්ලා වගේම stock check feature එකක් තියෙනවලු internal system එකකින් data fetch කරන. solve කරන්න නම් ඔයාට වෙනවලු ඉස්සෙල්ලාම scan කරන්න මෙන්න මේ IP range එක internal දුවන. ඒකේ port 8080 වල තියෙන admin panel එක ඔයාට access කරන්න හම්බ වෙනවලු. ඔයා ඉස්සෙල්ලා IP address එක උතර හොයාගන්නත් වෙනවා SSRF exploit කරලා. ඊට පස්සේ එයා කියනවා delete කරන්නලු කාලුස් කියන user. මම normal lab base phone කරලා එක product එකක් කරගෙන මෙතන check stock කියන button එකේ response එක මම capture කරන burp suite එකේ. පස්සේ ඒක මම repeat එකට දාලා මෙතන සම්පූර්ණ normal forward කරලා off කරගන්න මොකද ආයෙ ඕනේ නැති වෙයි මට. හරිද? මෙතන normal send card අසවට පේන්නේ නැති මෙතන 551 units කියලා දෙනවා. මේක random value එකක් එයා හැම වෙලාවම call card දෙන්නේ. හරියට implement කරලා නැහැ ඒකේ. ඔය මේක send card බස්සවට පේන්නේ නැති මේක normal අර ඉස්සෙල්ලා වගේම random values දෙනවා. මෙතන ඔයාලට පේන්නේ නැති මේ උඩට මේව කරාම hover කරාම ඔයාලට පේනවා මෙතන සම්පූර්ණ URL එකක් ගන්න 192.168.0.1 කියලා port 8080 වල URL එක තමයි මෙතන සම්පූර්ණයෙන් මෙන්නේ. මේක තමයි එයා ගන්න API එක මේක මේ අපිට. මම ඉස්සෙල්ලා වගේම මෙතන මේක edit කරනවා මම local host එකට. මම local host එක edit කරලා බලනවා admin file එකක් මට access කරන්න පුළුවන්ද කියලා මේකේ. ඇදෙනවා internal server එකක්. මෙහෙම එකක් server එකක් මෙතන නෑ කියලා error එකක් දෙනවා අපිට. මොකද එයා ඇත්තටම කලින්ුත් කිව්වනේ අපි දැන් attack කරන්න යන්නේ vulnerable SSRF vulnerable machine එකක් server එකක ඉඳගෙන තව internally දුවන subnet එකේ තියෙන server එකට තමයි අපි දැන් attack කරන්න ඕනේ. ඒතකොට මෙතන server එකේ ඉඳලා අනිත් එක access කරන්න යන්නේ. ඒතර ඇත්තටම firewall පැත්තෙන් එළියට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. එළියට පේන්නේ මේ web application එක උනාට ඔයාලට පුළුවන් web application එක through ඒ ඇතුළේ තියෙන server එක සම්පූර්ණයෙන්ම access කරන්න. ඒ internal දුවන admin panel එකට access කරන්න. අපි ඒක තමයි මේ කරන්නේ. මම normal මෙතන normal admin access කරලා බලනවා ආට එහෙම එකක් මෙතනින් පුළුවන්ද කියලා. මේ web application එකේ ඇත්තට කෙලින්ම admin panel එකක්වත් නෑ අඩු ගන්න. ඉතින් local host තියා මෙතන එළියවත් ඒක මේව කරලා නෑ. මම ඉතින් bind කරලා ඇති. හරිද? මම දැන් මොකද ගන්නේ? අපිට ඇත්තටම IP range එකක් දුන්නනේ. මේ class C IP address එකක්. ඒතර මම 0.255 වෙනකම් මට පුළුවන් මේව කරලා බලන්න. port 8080 කියලා දුන්නේ. එතකොට ඔයා colon 8080 කියලා දාන්නත් ඕන. දැන් මම මෙතන 1 කියලා ඉස්සෙල්ලම දාගෙන send කරොත් මෙතන missing parameter කියලා දෙනවා. හරිද? ආයෙ මම 2 කියලා දාලා send කරනවා. දැන් මේ වගේ ඔයාලට 255 පාරක් යවන්න වෙනවා. දැන් ඕක එහෙනම් කරදරයක් වෙනවනේ. ඒ නිසා මොකද ගන්න මේක සම්පූර්ණයෙන්ම select කරලා include එකට යවනවා. එතන මෙන්න මේ කැලේ සම්පූර්ණයෙන් mark වෙනවා. ඔයාලට ඒක මෙතනින් manually mark කරන්නත් පුළුවන්. හරිද? clear කරලා add කරලා. ඊට පස්සේ payload type එක select කරනවා numbers කියලා. මම එකේ ඉඳලා 255 වෙනකන් attack එකක් දෙනවා 1 by 1 sequential යන්න. URL encode කරමුද එපාද encode කරලා යමුනේ අවුලන්නේ. මම මේක දැන් start කරනවා. ඔයා burp suite community edition එකෙන් මේක කරනවා ඇත්තටම පොඩ්ඩක් slow ඔයාලට ගොඩක් වෙලා යනවා සාමාන්‍යයෙන් but ඔයාලට professional edition එක දෙනවා ඔයාලට මෙහෙම කාති ටක් ගාලා ඕක එනවා. මෙතන ඔක්කොම එයා status code එකට පළවෙනි ඒ කියන්නේ මෙතන 1 වෙද්දි විතරක් ඔයාලට දුන්න response එක 400 එක missing parameter කියලා. අනිත් ඒවල ඔක්කොම එයා status code අපිට දෙන්නේ 500 internal server error කියලා. තව අපිට මොන හරි 500 400 නැතුව වෙන මොන හරි එකක් ආවොත් අපිට කෙලින්ම identify කරන්න පුළුවන් හරි internal තියෙන IP එක අපිට access කරන්න හම්බුණා කියලා. අපි දැන් ඒක තමයි කරන්නේ. අපි දැන් මේ attack එක ඉවරනකම් පොඩ්ඩක් සම්පූර්ණයෙන් ඉන්න වෙනවා. ඕකේ අපි පොඩ්ඩක් ලා ඊට පස්සේ ඔයාලට පේන්නේ නැති මෙතන 167 කියන payload එකට එයා 200 response එකක් දුන්නා. તો request එක එයා සම්පූර්ණයෙන්ම 192.168.0.167 කියන payload එක ඒ URL එක access කරේ port 8080. ඔයාලට එතකොට response එකට පේන්නේ නැති එයා දුන්නේ 200 okay එකක් කියලා. ඔයාලා මෙතන render කරලා බලමු. ඔයාලට මෙතන පේන්නේ නැති අපිට පුළුවන් වුණා admin panel එක access කරන්න external system එකක vulnerable application එකක් through. මම දැන් මොකද මම දැන් දන්නවනේ 167 කියලා මම attack එක මට ඊට පස්සේ ඕනේ නැහැ. මම discard කරනවා මේක. මම repeat එකට ගිහලා මෙතන 167 කියලා දාගෙන මේ යවනවා request එක. 167 කියලා මම request එක send කරනවා. හරි. ඔයාලට පේනවාද දැන් අපි normal විදිහට access කරන්න හම්බුණා වෙන server එකක තියෙන, ඒ කියන්නේ internal IP range එකේ වෙන server එකක තියෙන වෙන IP address එකක තියෙන admin panel එක අපිට access කරන්න හම්බුණා vulnerable application එකේ SSRF vulnerability එක through. අපි pass කරලා හොයාගත්තා මොකද්ද IP එක කියලා අපිට access කරන්න පුළුවන් port 8080 වල දුවන. දැන් ඔයාලට බලන්න normal විදිහට ඉස්සෙල්ලා අපි lab එක කරා වගේ බාන මෙතන admin panel එක load වෙලා තියෙනවා. ඔයාලට source code එක බලුවොත් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් Carlos කියන user delete කරන්න කොහොමද ඒක මේව ගන්න ඕනේ කියලා request එක යවන්න ඕනේ කියලා. මොකද එතන hyperlink එකක් විදිහට සම්පූර්ණ තියෙනින්ද. මම මේක ඒකෙන් දාගන්නවා. මම දැන් මේක send කරලා පස්සේ මේ lab එක සම්පූර්ණයෙන්ම solve වෙන්න ඕනේ.
හරිද? ඔයාලට වෙනවා එතකොට ආ රීඩිරෙක්ෂන් එකක් කරනවා. එතන අපිට ඒක ඕනේ නැහැ. ඔයාලට බෑක් කරලා ආයෙ බලන්න පුළුවන් මෙතන රෙන්ඩර් කරලා කාලොස් කියන යුසර් සම්පූර්ණයෙන් ඩිලීට් වුණා. අපිට පුළුවන් ඒ ලැබ් එකේ හැම සෝල්ව් කරන්න. එක්ස්ටර්නලි තියෙන සිස්ටම් එක මේකක් ඇක්සස් කරලා vulnerable SSRF එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් through. ඒත් එහෙම කළා අපිට බලන්න වුණා මේ සම්පූර්ණ ලැබ් එක සෝල්ව් කරන්න. දැන් අපි කාරණන්නේ SSRF with blacklist based input field එකෙන් ලැබ් එක. මෙයා කියනවා ඉස්සෙල්ලා වගේම මේක stock check feature එකේ තියෙනවා කියලා SSRF එක. මොකද ඒක internal system එකකින් එයා URL එකෙන් call කරලා ගන්නවා කියලා. ඔයාලට තියෙන local host එකේ තියෙන admin panel එක access කරලා Carlos කියන user delete කරන්න. හැබැයි මෙයා කියනවා මේකේ SSRF defenses දෙකක් දාලා දෙනවලු anti SSRF defenses අපිට bypass කරන්න තියෙන. අපි බලමු මොකක්ද ඒක තියෙන්නේ කියලා. normal විදිහට අපි ඉස්සෙල්ලා request එක capture කරගෙන burp suite එකෙන් මම proxy on කරලා normal විදිහට extension එක through මම intercept on කරලා ඒ request එක සම්පූර්ණයෙන් capture කරගන්නවා. පස්සේ මම ඒක normal විදිහට repeat එකට යවලා port කරලා intercept off කරනවා. මට ආයෙ ඕනේ නැති වෙන හින්දා මේක ලොකුවට. දැන් මෙතනින් මම send කරා මෙතන තියෙනවා වගේ අර random value එක සම්පූර්ණයෙන් මෙතනක් දෙනවා. මම දන්නවා මේ දැන් මේක vulnerable කියලා මම ඉස්සෙල්ලා වගේම දන්නවා. මම මේක http localhost admin එකම access කරන්න බලනවා. ඔයාලට එතකොට පෙන්නත එයා කියනවා external stock check block for security reasons කියලා එයා දෙනවා. දැන් එක්ක මෙයා මෙතන localhost කියන එක block කරන්න ඕනේ නැත්නම් මෙතන admin මේක block කරනවා නැත්නම් දෙකම block කරනවා. දැන් මෙයා කිව්වනේ කොහොමද දෙකම කියන්නේ මේ defenses දෙකක් දාලා දෙනවා කියලා. එතකොට අපිට assume කරන්න පුළුවන් එයා URL එකත් localhost වෙන්න බෑ admin එකත් වෙන්න බෑ කියලා අපිට assume කරන්න පුළුවන්. හරිද? මම මෙතන normal 127.0.1 කියලා ගහනවා. ඒත් යාර අයිරා එකම දෙනවා. ඔයාට පුළුවන් දැන් අපි ඇත්තටම localhost 127 කියන ඒවා ඇත්තට සමහරවිට WAF එක පැත්තෙන් block වෙන්න පුළුවන්. ඔය වගේ develop block කරලා දෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒකට වෙනම SSRF payloads කියලා ගන්න. GitHub එකෙන් ඔයාට ගන්න පුළුවන් ඒවට මේවා. ඒතකොට localhost නැතුව ඔයාට පුළුවන් සමහර මේවා combinations use කරන්න. දැන් for example මම එකක් use කරන්න. ඔයාට මේ වලට ගිහිල්ලා ඒවා word list ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට for example පුළුවන් 127.1 කියලා ඔයා දැම්මොත් ඒකත් ping වෙන්නේ local host එකම තමයි. ඔයාගේ machine එකේ ගිහලා ping කරලා බලුවොත් මේ IP එක ඒත් ඔයාගේ local host එක නැත්නම් one loop back address එක තමයි සම්පූර්ණයෙන් ping. ඒකට ඔයාට මේක use කරන්න පුළුවන් SSRF එක bypass කරන්න. මම මේක send කරලා බලමු. ඒත් එයා මේක දෙනවා. දැන් සමහරවිට මේක admin කියන එක block වෙනවද දන්නේ නැහැ. හරිද? මම මොකද කරන්නේ දැන් admin නැතුව admin කියලා නිකන් දාලා පුළුවන්. ඒත් එයා block එක දෙනවා. හරි. මම මොකද කරන්නේ දැන් මේක පොඩ්ඩක් URL encode කරලා බලනවා. දැන් සමහරවිට එයා එකක් bypass කරාට පස්සේ මේ path එකත් එයා block කරනවද දන්නේ නැනේ. මට පුළුවන් මේ control u කරලා control u එක වැඩ කරන්නේ. මම මේ copy කරගන්නවා decode එකට දාලා මම ඒක decode encode කරගන්නවා URL encode එකක් විදියට. මම පස්සේ ඒක send කරලා බලනවා අපිට ඒක views ගන්න පුළුවන්ද කියලා. එතකොට මේක URL අර පැත්තෙන් මෙයා වෙද්දි අනිවාර්යෙන් ඒක ඒ වෙන්න ඕන. ඒත් අපිට බැරි වුණා අය ආයෙත් ඒක මේව කරගන්නවා. මම ඒක double URL encode කරනවා. ආයෙ මම මේක encode කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති සම්පූර්ණ අපිට bypass කරන්න හම්බුණා මේ filters දෙකම. ඔයාලා render කරාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති. ඔයාලට හම්බුණා admin panel එක ඉස්සෙල්ලා වගේ. මෙතන අපි කරේ මෙන්න මේක bypass කරා ඉස්සෙල්ම URL එක. ඊට පස්සේ ඔයා කරේ මෙන්න මේ admin කියන එක එයා block කරලා තිබ්බේ අපි සම්පූර්ණයෙන් bypass කරා. අපි බලමු ඉස්සෙල්ලා වගේම 0.0.1 කියලා ගහලා. බෑ ඒත් එයා block කරලායි තියෙන්නේ. ඔයා මේ වගේ bypass කරන්න ඕනේ. ඒක URL එකත් ඔයා bypass කරන්න වෙනවා. මට දැන් පුළුවන් කාලෝස normal විදිහට delete කරන්න ඉස්සෙල්ලා වගේම හැම directly එක call කරන්න බෑ. මට වෙනවා මෙන්න මේක use කරන්න. /admin එක එහෙම තියලා මට delete එකෙන් පස්සේ ටික සම්පූර්ණයෙන්ම අරගෙන මෙතන paste කරලා මට පුළුවන් කාලොස් කියන user සම්පූර්ණයෙන් delete කරලා මේ lab එකේ එහෙම solve කරන්න. ඔයාලට පුළුවන් ඊට පස්සේ කලින් තියෙන request එක redirection එක follow කරන්න නැතුව ඔයාලට පුළුවන් back කරලා ආයෙ බලන්න. ඔයාලට උඩ මෙතන පේන්නේ නැති user delete කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම කාලොස්ව. අපිට එහෙම කරලා පුළුවන් වුණා මේ lab එක සම්පූර්ණයෙන්ම solve කරලා weak defenses දෙකක් bypass කරලා SSRF වලට දාලා තිබ්බ ඒ developer. දැන් අපි ගන්නනේ SSRF with filter bypass या open redirection vulnerability කියන lab එක. මෙයා කියනවා මේකෙත් ඉස්සෙල්ලා වගේම stock check feature එකක් තියෙනවා internal system එකෙන් එයා data fetch කරන. ඔයාලට තියෙන්නේ external IP එකක් use කරලා ඒක access කරලා port 8080 වල admin panel එක access කරන. ඊට පස්සේ Carlos කියන user delete කරන්න. හැබැයි මෙයා කියනවා මේක restrict කරලා තියෙන්නේ local application එක access කරන්න විතරලු. ඔයාලට වෙනවලු open redirection එකක් හොයාගෙන ඒක through application එක exploit කරන්න.
මම මොකද කරන්නේ normal විදියට view details කරලා product එකක් ඒක intercept එක on කරනවා. on කළා මේ request එක අපිට capture කරගන්න සම්පූර්ණයෙන්ම පස්සේ ඒක repeat එකට send කරගන්නවා. send කළා මම මෙතන intercept එක forward කරලා off කරලා දාන්න මට ඕනේ නැති හින්දා. අපි මේක send කරලා සාඩ පේන්නේ නැති ඉස්සෙල්ලා වගේ මෙතන value එක random වෙලා පේනවා වගේ මෙතන random වෙලා ඉස්සෙල්ලා වගේ පෙන්නනවා. මම මෙතන මොකද කරන්නේ ඉස්සෙල්ලා එයා දැන් දුන්න අපිට URL එක තියෙන්නේ. අන්න ඒක use කරලා බලනවා මට access කරන්න පුළුවන්ද කියලා SSRF එකක් simply මෙතනම. මෙතන පේන්නේ නැති send කරාම එයා දෙනවා invalid external stock check URL invalid URL කියලා දෙනවා. මට පුළුවන් නම් මෙතන open redirection එකක් තියෙන path එකක් තියෙන හරි parameter එකක් හොයාගන්න, හරි URL එකක් හොයාගන්න. මට පුළුවන් ඒකට මේක use කරලා සම්පූර්ණයෙන්ම open redirection එක through SSRF මෙතන exploit කරන්න. ඒක තමයි මේ lab එක සම්පූර්ණයෙන් solve කරන්න තියෙන්නේ. මම මෙතන පොඩ්ඩක් හොය ඉද්දි මට හම්බුණා මෙතන next product කියලා request එකක් button එකක් තියෙනවා. ඒක click කරාට පස්සේ තව request එකක් එතනින් එනවා get request එක. මම මේකත් repeated පොඩ්ඩක් send කරගෙන මෙතන forward කරලා දාගෙන. එතකොට මේ click කරාම ඇත්තටම වෙන්නේ ඊළඟ product එකට move on වෙන එක. request එක යන්නේ get request එක through. ඔයාලට පේන්නේ නැති මෙතන එයා redirection එකක් ලුතන මේක send කරාට පස්සේ එයා 302 මේව කරලා එයාව redirect කරනවා එයාව ඒ අවශ්‍ය page එකට. මම මොකද ගානේ දැන් මේ මම දන්නවනේ මේක redirection path එකක් කියලා. මම මේක සම්පූර්ණයෙන්ම copy කරගන්නවා. එතන මේ redirection එක through මට පුළුවන් අතන field එක මේව කරලා දාගන්න. මම මොකද මේක මෙතනට දාගෙන path කියන එකනේ ඇත්තට මේක දෙන්න ඕනේ. මොකද ඒ value එක තියෙන එක තමයි එයා මෙතන ඔයාලට පේන්නේ නැති response එකේ සම්පූර්ණයෙන්ම 302 එකක් දාලා redirect කරනවා. මෙතන current product ID එක මට ඕන වෙන්නේ නැහැ. n එකක් වාට ඕන වෙන්නේ නැහැ. මොකද තියෙන හින්දා එක. දැන් මේක send කරොත් ඔයාලට මෙතන පේනවා ඇති ඒ redirection එක through internally ඔයාලට පුළුවන් වෙනවා SSRF vulnerability exploit කරලා admin panel එක access කරන්න. දැන් ඔයාලට පුළුවන් normal මෙතන Carlos user name delete කරලා මේක සම්පූර්ණයෙන්ම solve කරනවා. මොකද කාලේ මෙතන Carlos delete කරන request එක copy කරලා අරගෙන එතනට දාලා slash එක through මේක send කරනවා. එතකොට මොකද වෙන්නේ? Carlos කියන user open redirection vulnerability එක through ගිහිල්ලා exploit වෙනවා නෙමෙයි button එක press වෙලා request එක call වෙලා solve වෙනවා. lab එක solve වෙනවා. ආට back ගිහිල්ලා ආයේ request එක call කරලා බලන්න පුළුවන්. render කරලා මෙතන පේනවා ඇති Carlos කියන user දැන් නැහැ. ඔය lab එක සම්පූර්ණයෙන්ම solve වෙනවා. ඉතින් එහෙම කරලා අපිට පුළුවන් වුණා මේ lab එක සම්පූර්ණයෙන්ම solve කරන්න. Okay දැන් අපි අන්තිම lab එකට ආවිලා තියෙන්නේ. ඒක එයා දෙන්නේ blind SSRF with out of band detection කියන මේක. එයා කියනවා මේකේ analytics software එකක් use කරනලු fetch කරන URL එක refer header එකේ product page එකක් load වෙද්දි solve කරන්න නම් ඔයාට කරන්න කියනවා ඒ functionality එක use කරලා HTTP request එකක් call ගන්න කියලා ඔයාගේ collaborator server එකට. දැන් ඇත්තටම ඔයාට collaborator server එකක් real world එකේ ඕන වෙන්නේ නැහැ. ඔයාට real world එකේ normal web python server එකක් හරි ඔයාට webhook.site එකේ මේක හරි use කරන්න ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට normal විදිහට site එක මේව කරලා video details කරලා බලනවා. එතකොට normal stock check කරන්න මොකුත් නැහැ. ඔයාලට product එක මේ වගේ view ගන්න විතරයි පුළුවන්. මම මේක request එක capture කරනවා burp suite එකෙන්. මේකට ඔයාලට burp suite professional එක අනිවාර්යෙන් ඕන වෙනවා. මම මේක send කරලා ඒ request එක මම capture කරගෙන මේක repeat එකට send කරගන්නවා. repeat send කරලා ඔයාලට පේන්නේ නැති මෙතන get request එකක් මේව කරනවා. ඊට පස්සේ ආ request මොනවද යනවා කියලා මම බලනවා. ඊට පස්සේ යන්නේ normal ඒව යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. දැන් මෙතන render කරලා බලුවොත් ඔයාලට පේනවා ඇති ඒ සම්පූර්ණ web application එක තමයි මෙතන load වෙන්නේ. දැන් මොකද මම කාන්න යන්නේ refer header එකද එයා දැන් කියන්නේ මේක වෙනවා කියලා. මෙතන refer header එකක් ඇත්තටම නැහැ. මම මෙතන refer header එකක් add කරගන්නවා. ඔයාලට පුළුවන් inspector use කරලා මෙතන add කරගන්න. නැත්නම් ඔයාලට මෙතන නිකන් simply type කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. refer header එකක් මේව කළා මම මේක right click කරලා මෙතන use කරනවා insert collaborator payload කියන මේක. ඔයාලා right click කරලා ඒක select කරනවා. නැත්නම් ඔයාලා collaborator එකට ගිහිල්ලා copy to clipboard කරලා ඒක මේව ගන්න පුළුවන්. මම දැන් මේක send කරලා බලනවා. එතකොට ඒත් ඔයාලා normal විදියට මේක එනවා. මොකද්ද? product එකේ මේක එනවා. reply response එක එනවා. ඔයා collaborator එකට ගිහිල්ලා poll කරාට පස්සේ ඔයාලා මෙතන ඇවිල්ලා තියෙනවා දැන් polling automatically තිබ්බට පොඩි වෙලාවක් හිටියට පස්සේ පොල් කරාට පස්සේ මම දැන් පොල් කරලා බැලුවා ඒත් මට මේක ආවේ නැහැ. පොල් normal මේ ගැව්වට පස්සේ host එක ගැව්වට පස්සේ මම ගන්න මෙතන HTTP දා ගන්නවා ඒක. මම දැන් send කරලා බලනවා ඒක එහෙම තියෙද්දි. පස්සේ පොඩ්ඩ වෙලාවක් ඉඳලා මම collaborator එකලා ආයෙ මම පොල් කරලා බලනවා. එතකොට පේනවා ඇති ඔය DNS request එකේ HTTP method එකෙන් access කරලා දෙන සම්පූර්ණ මේකම.
ඉතින් ඔයාලා ලැබ් එකට ගිහලා බලද්දි ලැබ් එක දැන් සෝල්ව් වෙලා සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔයාලට පුළුවන් පේජ් එක රිෆ්‍රෙෂ් කරලා බලන්න. ලැබ් එකට ගිහලා සෝල්ව් පේන්නේ නැති මේ ලැබ් එක සම්පූර්ණයෙන් සෝල්ව් වෙලා තියෙනවා. ඔයාලට එකෙන් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් වුණා රිපීටින් රික්වෙස්ට් එක. ඔයාලා HTTP දාලා ඒ කොලැබරේටර් එකෙන් පේලෝඩ් එක SSRF vulnerability එකක් තියෙනවා මේක out of band කියලා. ඉතින් එහෙම කළා අපිට පුළුවන් වුණා මේ ලැබ් එක සම්පූර්ණයෙන්ම සෝල්ව් කරන්න.